අද ගස් ලැබු ගෙඩියක් කපලා ඇට හිටවන්නකො ගෙඩි හැදෙයිද කියලා බලන්න. හැදෙන්නේ නැහැ. මල් විතරයි. ඉස්සර අම්මලා කැකිරි ගෙඩියක් උයපුවාම ඇට ටික වේලෙන්න දානවා. ඇයි? පැල කරන්න කියලා. අද එහෙම බීජ ගන්න බෑ. ස්වභාව ධර්මයෙන් අපිට ඕක නැති වුණේ නැද්ද? ඉස්සර අපේ ගෙදර බත් මුට්ටිය උයනකොට හරි සුවඳයිනේ. දැන් බත් නිකන් ඔය පිදුරු කනවා වගේ. ඉස්සර අපේ තිබ්බ ඔය කුරුළු තුඩ, පච්ච පෙරුමාල්, රන් කහවණු, සුවඳල්, ඒ බත්වල තියෙන රහ, ඒ බත්වල තියෙන ගුණය අපේ සිංහල හාල් දැන් නැහැ. බත් මුට්ටියේ සුවඳ නැහැ. එදා තිබ්බ බත් මුට්ටියේ සුවඳ අද නැහැ වගේම එදා මිනිස්සු ගාව තිබ්බ සුවඳක් දැන් නැහැනේ. ඒ භෞතිකයයි ආධ්‍යාත්මයයි දෙකම වෙනස් වෙලා. ඉස්සර අපේ ගංගෙවල් වල ඔය කුරක්කම් පිට්ටු තම්බනවා කියන එක කරනවානේ. කවදාවත් ගෙදර කට්ටිය විතරක් කන්නේ නැහැ. පිට්ටුවක් උයනවා කියලා කියන්නේ පිට්ටුවක් තම්බනවා. එතකොට නිත්‍ය වශයෙන්ම අල්ලපු ගෙවල් වලට යවනවා. කොස් ගෙඩියක් කැපුවත් කපනකොට මිනිස්සුන්ට මතක් වෙනවනේ. මතක් වෙන්නේ නැද්ද? කපනකොට මතක් වෙනවා. අර අහවල්ලුන්ටත් කොටසක් යවන්න ඕන කියලා. එහෙම බෙදාගෙන කන පුරුදු අපේ තිබ්බා.